සරස්වතියගෙන් වරම් ලැබීමට සමත් ලංකාවේ සිව්කොන විසිරි සිටින දුවා දරුවන් හට සත්සර වයන්නට අත්වැල් අල්ලන සත්සර පාරමිතා. ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් සිය ජන්මදිනය දහසක් දුවාදරුවන්ගේ ජීවිතයේ නොමැකෙන සැමරුමක් කරන්නට වෙරදරන පාරමිතාවකි මේ. සත්සර පාරමිතා වයලීන දහසක් ශ්‍රී ලංකාවේ දුවාදරුවන්ට බෙදාදීමේ වැඩසටහන. අපි ඒ පිළිබඳව ටිකක් කතා කරමු. බොහෝ දෙනෙක් මගේ අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වයලීන දහසක් බෙදන අදහස හිතට ආවේ කියලා. ඒක ආවෙන් මෙන්න මෙහෙමයි. මම දවසක් මගේ මිත්‍රයෙකුගේ නිවසකට ගියා ඈත පළාතක. ඔහු පිටරටින් විවිධ බඩු ගෙන්නන කෙනෙක්. ඉතින් ඔහුගේ මම මේ පුංචි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් ගන්න තමයි ගියේ. යනකොට මම දැක්කා මේ වයලින් කන්දක් වගේ වයලින් අඩුක් කරලා තිනවා එතුමාගේ ගෙදර. එක කාමරයක. ඉතින් මම හිතුවා මේ වයලින් මොකටද මෙච්චර ප්‍රමාණයක් ඔබ එකතු කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ පාසල් වල මේ අවුරුදු 2ක් පුරාවටම නිවාඩු කාලයක් තිබුණ නිසා කොවිඩ් වසංගතය නිසා මේ වයලින විකුණ ගන්න විදියක් නැතුව ඉන්නවා කියලා. ඊට පස්සේ මම කිව්වා එහෙමනම් මේ වයලින් ටික ඔක්කොම දෙන්න මට කොච්චරක් මෙතන තියනවද කියලා. ඔහු කිව්වා 800ක් 1000ක් විතර ඇති කියලා. පස්සේ මම ඔහුත් එක්ක යම් මිලක් කතා කරලා ඒ වයලින් 1000ම මම අරගත්තා. මුදල් ගෙවලා. ඊට පස්සෙ මේ වයලින් මගේ සංගීත පාසලට ගෙනල්ලා මගේ හිතවතුන් කීප දෙනෙක් සමග මේ වයලින් නැවත වාරයක් සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කරන්න, එහෙම නැත්නම් ඒවට අවශ්‍ය කරන ඉතුරු ටියුන් කිරීම, එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන ස්ට්‍රින්ග්ස් දාලා නැවත වාරයක් අපි අලුත් තත්වෙට වයලින් ගෙනාවා. මේවා ඇත්තටම ගොඩක් වටින වයලින් විදේශ රටවල නිෂ්පාදනය කරපු ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙන වයලින්. ඉතින් මම කල්පනා කරා ලංකාවේ සිටින ඈත පළාත්වල ඉන්න දුෂ්කර පාසල්වල වයලින්යක් එහෙම නැත්නම් සංගීත භාණ්ඩයක් නැති පාසල්වල දරුවන්ට මේ වයලින බෙදා දෙන්න. සරස්වතියට ලංවන්නට කුඩාවුන්ට ඉනිමං තනන සත්සර පාරමිතාවෙන් ඔවුන් වෙත පිදෙන මේ වයලීනය ඉතා උනන්දුවෙන් නැවත පිළිසකරකොට 100% හොඳම ප්‍රමිතියෙන් ඔවුන් අතට පත් කරවන්නට දරන වෑයම පුදුම එළවන සුළු වුණා. ප්‍රවීණ වාද්‍ය ශිල්පී ආනන්ද පෙරේරා ඇතුළු අති දක්ෂ කණ්ඩායමක් මේ සඳහා යොදා ගැනීමට සංගීතවේදී කීර්ති පැස්කුවල් සමත් වුණා. සත්සර පාරමිතා. සත්සර පාරමිතා කියලා කියන්නේ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මැතිතුමාගේ උදාර සංකල්පයක්. එම සංකල්පය යටතේ එතුමා තීරණය කරා දිවයිනේ දුෂ්කර පළාත්වල ඉන්න පාසල් දරුවන්ට, දක්ෂ පාසල් දරුවන්ට වයලින දහසක් ප්‍රදානය කිරීමට. එතුමාගේ සංගීත ආයතනය වන පැස්කුවල් සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනයට ඒ භාණ්ඩ එක්රැස් කරලා අපිව කැඳවලා එතුමා ඒවා සඳහා බෙදා දීම සඳහා සූදානම් කරනවා. ඒ කටයුතු තමයි අපි නියැලලා ඉන්නේ. එතකොට එතන තියෙනවා ලෝකේ නම් දරාපු වයලින් ස්ටඩිවේරියස්, අමාති, රොවෙල, රිච්මන්ඩ්, ස්කොට්ටේ මේ ලංකාවේ අපේ දරුවෝ අහලත් නැති නම්. එතකොට වයස් මට්ටම් අනුව 8න් 1, 4න් 1, 2න් 1, 4න් 3, 4න් 4. එතකොට ළමයි අඳුර ගන්න මේ වයස් මට්ටම් වලට ඒ වයලින් තියනවා කියලා. එතකොට ඒක විශේෂ කාර්යයක් ඒක. එතුම් මේ මෙහෙ ලැබෙන පොලේ ඒ භාණ්ඩ ඒ සයිස් වලට ලබා ගන්න බෑ. ඒකේ වයස් මට්ටම් අනුව ලබා ගන්න බෑ. සුවිශේෂම කටයුතු මම දකින්නේ ඒකයි. වෙළඳ පොලේ නැති දෙයක් මෙතුමා හරහා ළමයි අතර පත් වෙන එක. එතකොට ඒවා සූදානම් කරලා දීලා අපි බලාපොරොත්තු වෙන්නේ තව අවුරුදු 2ක් 3කින් ඒ දරුවා පුහුණුවීම් කරලා ආපහු නැවත සම්බන්ධ කරගෙන ඒ දරුවාගේ සාර්ථකත්වය විමසලා බලලා තව ඒ ළමයින්ට මොනවද දරුවන්ට කෙරෙන්න ඕනේ කියලා බලලා ඒකට ආයේ මොකක්ද දීලා ගත යුතු පියවර කියලා අපි හොයලා බලලා උදව් කරලා දෙන එක. ඉතින් අපි මේ අවස්ථාවේ අපි ඒ දරුවන්ට සුභාශිංසනය කරනවා. මේන් උපරිම ප්‍රයෝජන අරගෙන දිවයිනේ දක්ෂ වාද්‍ය ශිල්පිනිය, සංගීත ශිල්පියෙක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ සුභාශිංසනය ඔවුන්ට පුද කරනවා. ලක්දිරණේ
ප්‍රථම වතාවට සිදුවන මේ සත්සර පාරමිතාව සවියක් කොටගෙන ලොව සුපතල වාද්‍ය ශිල්පීන් සිරිලක් භූමියෙන් බිහිවේවා යනු අප කාගේත් ප්‍රාර්ථනයයි. මුල් වයලින් පන්සේ අපි කොටස් වශයෙන් අපේ විවිධ පළාත්වලට බෙදාගෙන යන උතුරු මැද වගේම සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වල ළමයින්ට 100ක් බැගින් අපි වයලින බෙදා දෙනවා. ඒ වගේම කොළඹ ප්‍රදේශයටත් වයලන් 100ක් බෙදනවා. ඉතින් එහි මුල් අවස්ථාව තමයි අද දවසේ ඔබ මේ සාක්ෂිකරුවන් හැටියට අද දවසේ දකින්නේ. මුල්ම දරුවන් 30 දෙනාට අපි අද දවසේ වයලින බෙදා දීම. ඉතින් මම හිතනවා මේ වැඩසටහන නරඹලා අපිට කෙනෙකුට හිතෙනවා නම් තවත් උදව් කරන්න මේ දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් දරුවෙකුගේ දැනුම දියුණු කරන්න ඉදිරි සමාජයේ හොඳ දරුවන් අපි නිර්මාණය කරන්නට ඕනේ. ඒ අය වෙනුවෙන් යමක් කරන්නට කියලා ඔබට හිතෙනවා නම් ඔබට අපිත් සමග එකතු වෙන්න පුළුවනි. මේ පුණ්‍ය කර්මය මම හිතන්නේ අනිත් සියල්ලට වඩා වෙනස් වූ පුණ්‍ය කර්මයක් බවට පත් වේවි. ඉතින් මගේ උපන්දිනයේ දවසේ හැමදාම මම විශේෂ දෙයක් කරා. මේ උපන්දිනයේ දවසෙත් මම තවත් විශේෂ දෙයක් මතක හිටින දෙයක් වැඩදායි දෙයක් කරා කියලා මම විශ්වාස කරනවා. ලොව සුපතල නාමයන් සහිත වයලීන දහසක් අපේම දරුදරියන් හට ලබා දෙන මේ සත්සර පාරමිතාව තව තවත් ශක්තිමත් කරන්නට දිරියක් වන ඔබ සැමගේ සිත් සතන් තුළ සරස්වතිය පහළ වේවා.